මොකද්ද? මොකද්ද කියන්නේ? පැටියෝ කොහොමද? Hello friends, ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද තල සාධන පිළිගන්නවා ලංකා ගේම් X YouTube channel එකට. ඉතින් අද ගෙනත් තියෙන සුපිරිම හොරර් ගේම් එකක් ඔයාලට පේන්න ඇති මෙතන ඉස්සරහා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ගේම් එකේ නම PC Room Horror Reason කියන සුපිරිම ගේම් එක යාළුවනේ. ඉතින් මේකේ level කිහිපයක් තියෙනවා යාළුවනේ. පළවෙනි level එක play කරලා බලමු. යාළුවනේ අපි අතුලට ගිහිල්ලා set වෙමු. හරියට මෙතන පළවෙනි අපේ ඇක්ටිවිටි එක තියෙනවා. අපි පළවෙනි ඇක්ටිවිටි එකට යමු. හරියටනේ කවුරු හරි අපිට කතා කරනවා ඇහෙනවා. ඔය යාළුවනේ කවුරු හරි කතා කරනවා අපිට. අර ආද මොකක් හරි පේන යාළුවනේ. අඩෝ යාළුවනේ මේ වතුර ගොඩක දින්නේ. ඔය යනවා වතුර ගොඩක් උඩ ඉන්නා වගේ. කවුරු හරි යන්නේ ස්ටිව් කියලා කතා කරනවා. අම්මා සිරියල් මෙතන මොකක් හරි ස්ටේඩියම් එකක් වගේ ලයින් එකක් තියෙනවා යාළුවනේ. ජෙනරේටර් තියෙනවා. අම්මට සිරියනවා යාළුවනේ. කවුද යකෝ මේ ජාතික අපරාධ කරපු මොඩයා යාළුවනේ. බාන් මේ කෙල්ලගේ පපුවටම පුපුව යනවා. මොනවද කියනවා බලමු මොනවද කියන්නේ. ඔයාලා මොකද හරි කිව්වා ඒකේ. Had a nightmare again. ඩොක්ටර් කෙනෙක් ඉන්න පේන තිය වලට නේද? දෙන්න දෙන්න බාර කතාවක. Could you clarify some data? Yeah, sure. Do you have family or friends who could take care of you? අම්මට දිරියල්ලු බෙල්ල alone. කරකවන්න පුළුවන් මුලේ. Where do you work? යාළුවනේ මේක ඉන්න I'm unemployed. අද නිදාගෙන ඉන්නවනේ යාළුවනේ. මම ඇවිල්ලා මේ කතා ගේම් එකේ හැටියට පිස්සෙක්. මෙයා මේ යාළුවනේ ඩොක්ටර්. මේ ඩොක්ටර් මේ අද නිදාගෙන ඉන්නේ කියන්නේ දැන් මේ ගේම් එක ප්ලේ කරනවා පිස්සෙක් යාළුවනේ. අම්මට සිරියල්ලු බෝඩ් එකක තියෙනවා කොමාරි. මෙයාට මේකේ බෙහෙත් කරන්න තමයි කරන්නේ යාළුවනේ. ඉතින් හතර යාළුවනේ මෝර්නින් ටොයිලට්. පළවෙනිම අපි ටොයිලට් එකට යන්න කියලා තියෙන ෂැඩියුල් එකේ. මොකද යාළුවනේ මේ පිස්සෙන් අපි යාළුවනේ ටීවී ඕෆ් කරමු. අම්මට සිරියන යාළුවා ටොයිලට් එකට යන්න කලින් පොඩ්ඩක් වටපිට බලගමු. මේ මෙතන අමුතු තියෙන යාළුවනේ මිනිඔලුවා මේක පිස්සෙක්ගේ කාමරයක් ඉඳන් ඉතින් යාළුවනේ මේකේ තියෙන උලා මෙතන මිනිස්සෙක් ඔළුව හිටන් ඉන්න යාළුවනේ. එතන තියෙනවා need help clean උදව් කරන්න උළු යාළුවනේ මේක සුද්ධ කරගන්න. හරියන්න අපි ටොයිලට් එකට යමු. මම හිතන්නේ මේක තමයි ටොයිලට් එක. බලමු. අම්මාට හිරියාළුවනේ එක ලොක් කරලා අතුරු පොතනක් දාන්න යාළුවනේ. බලමු පොඩ්ඩක් මේ ටික. මේ හරි තියෙන එතන බුක් එක. අතුරු කොහෙද? යාළුවනේ මේකේ අතුරු තියෙනවා කී එක. ඊළඟ කී එක ගත්තා අපි දැන් අරලා බලමු. යාළුවනේ දැන් අරන හරි. දොර වහමු පොඩ්ඩක්. හරියන්නේ මේ තියෙන්නේ ටොයිලට් එක. මෙතනින් මූණ හොදනවා. එතන නාන තැන පරණ ටොයිලට් එකක් කියලානේ හොදලා නැදලා පළවෙනි ටොයිලට් එක දූපාරක් දාමු යාළුවනේ. දැන් හැම ඔයාලනේ ඇස්තේ වහගන්න ඕනේ. ඇස්තේ වහලා කට්ටටලා ඉන්න වැඩක් කරගන්න ඕනේ යාළුවනේ. හරියට වතුරක් කියනවා. ඒ වැඩේ ඉවරයි. අපි දැන් යමු යාළුවනේ. මූණ හොදන්න නැහැ. දැන් ටොයිලට් එකට යන්න කියලා තමයි ෂෙඩියුල් එකේ තිබ්බේ. අපි බලමු ඊළඟට මොකද ෂෙඩියුල් එකේ තියෙන්නේ කියලා. හරියන්නේ ඔයාලා පේනදී මෝර්නින් ටොයිලට් එක ගියා අපි එහෙම එකකින් හැපුවා. දැන් තියෙන රූම් එක ක්ලීන් කරගෙන රූම් එක ක්ලීන් කරනවා. මම මෙතන මෙතන ක්ලීන් බෝඩ් එක ගහලා තිබෙනවා. මෙතන ඉඳන් මොකද කරන්නේ? හොස්ස ගන්න ඕනේ. හොස්ස එන්නද? එන්නද හොස්ස? බලමු ඒක. පැටියෝ කොහොමද? අම්මට සිරියනම්. පදියාලු නේ උනේ. මොකරේ කාරේ? මට සිරියනවා. අනිය පපුවත් එක්ක ගහලා නාලෝනේ. මොකද සද්ද කරන්නේ යාළුවනේ? මම බලන්නේ මේ ක්ලීන් කරන්නේ කොහොමද කියලා. මේ හරියේ ක්ලීන් කරන්න අයිටම් එකක් නැහැ. මොප් එකක්වත් නෙවෙයි. පෙට්ටි මේ බොක්ස් එක මම කියන්නේ මොකක්ද ගන්න දිනවා බලමු. එළියට ආව බොක්ස් එක. හැරෙව්වා අතුලට යනවා.
ඒ මොන පිස්සුවටද යාළුවනේ ක්ලීන් කරනවා කියලා මම දෙක ගන්න. කරන්නේ මම හිතන්නේ යාළුවනේ බිම තියෙනවනේ නිකන් ලේ පැල්ලමක් වගේ. ඕ පැල්ල. ඔය පැල්ලක් තව සුද්ධ කරන්න ඕනේ. බලන්නේ ඕ සුද්ධ කරන්න කියලා. මේ අවුන්නේ සුද්ධ කරන්නේ. හරි යාළුවනේ. හරි. එහෙම නිකන් යාළුවනේ මොකුත් නැහැ. අතින්ද කොටස මු සුද්ධ කරනවා නිකන්. මෙතනක් තියෙනවා හිතන්නේ. ඒකත් හරි මම හිතන්නේ යාළුවනේ අපි මේ යාළුවනේ අඩියක් වුණා. මම හිතන්නේ අපි දැන් ඉවරයි සුද්ධ කරලා බලමු. තාම නෑ යාළුවනේ රූම් ක්ලීන් කරලා තාම වැහලා තියෙන බලමු. මෙතන තාම හරි තියෙනවා වගේ සුද්ධ කරන්න. මෙතන නෑ වගේ ආය. මේ හරියට නෑ. අනු ටොයිලට් එක ඇතුලේ හොයලා තියෙනවා කියලා. ඔය යාළුවනේ මෙතනක් තියෙනවා. හරියට මෙතන සුද්ධ කරා. පිරියලට වැඩේ කරන්න ඕනේ යාළුවනේ. 30ක් වුණත් පිරියලට ඉන්නවා. ඕකේ. දැන් අපි බලමු යාළුවනේ ඉවරද කියලා. බලමු. හරියට ඒක ඉවරයි රූම් ක්ලීන් එක ඉවරයි. ඊට පස්සේ තියෙනවා 7:00ට පර්සනල් යාළුවනේ හයිජීන් මොකද තියෙනවා. මොකද කරන්නේ මට තේරෙන්නේ මොකද්ද කියන්නේ කියලා. බලමු මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ යාළුවනේ. මොකක් හරි කරන්න කියලා බලමු මේ කාමරේ ඇරලා. කවහලා යාළුවනේ අතුරන්නද යතුරක්. යතුරක් නැන්ද යතුරක්. යතුරක්. අම්මට දිරියාලෝනේ. දැන් මට මෙහෙට ඇරුණා. ඔයාලා මතකද මෙතන කලින් බෝනික් එක හිටියා. එනේ බෝනික් එක වගේ අයිටම් එකක් මෙතන ඇඳේ හිටියනේ යාළුවනේ. ඌ දැන් නෑනේ. මම දැන් ඌව ගත්තේ නැහැ. ඌ මෙතන ඉන්න ඕනේ යාළුවනේ. ඌ නෑනේ. ඔයාලට කලින් පෙන්නන්න නැති. මොනවද හැදෙන්නේ මොනේ යාළුවනේ මම වදයක් වුණා. මොකද මෙතන මේ ෂැඩියුල් එකේ කියන්නේ? අර බෝනික් එකේ තියෙන්නේ කද කියන්නේ? බලමු කොහෙද ඉන්නවා කියලා. කද මේ? අම්මට සිරියාලෝනේ. ඔක මෙතන හිටපියා කොහොමද මෙතෙන් ආවේ? අම්මට සිරියාලෝනේ. දැවෙන ප්‍රශ්න යාළුවනේ. අතන හිටපු බෝනික් එක මෙතන ඇවිල්ලා මුට කණ ඇවිල්ලාද දන්නේ යාළුවනේ. මල්ලි මේ බොරු මල්සි දාන්න එපා. ඔයා දාන්නේ මල්සි මට තේරෙනවා. මොකක් හරි කමන්නයි බලමු අපිට මොකද කරන්නේ නේ බුක් එකක් තියෙන බලමු බුක් එක. මේක රජිස්ටර් එකක් තියෙන යාළුවනේ. මෙතන මොකද? බෙහෙත් බොන්න දැම්ම නැහැ යාළුවනේ. ෆ්‍රිජ් එකේ මොකක් හරිද? අප්පට සිරි වෙනවා යාළුවනේ. මේ මොකද්ද මේ? පරණ පණුවන්නේ යාළුවනේ. ඔයාලා වෙනදි මැස්සොත් ඉන්නවා. උණුගඳ ගහනවා වෙන්නේ නැති පාටිම කියන්න පුළුවන්. මොනවද ඒක වහලා ලොක් මොකක්ද යනවා කිය කරන්න කියන මට තේරෙන්නේ නැහැ. මේ අවුලක් කරගෙන යනවා මේ වෙලාවේ. මං හිතන්නේ යන මූණවත් ගන්නද බලමු. ඔව් යන මූණ හොදන්න ඉන්න බලමු. ඔව් යන මූණ හොදන්න. ඒ කියන රිෆ්‍රෙෂ් එක කියන අර සිල්මා කරි බලමු නාන්නත් ඕනේ. හරි නානවා. අපිට නාන්න පිස්සක් මා කියනවා පිරිසිදු සුක්කම වගේ ඉන්න. ආය yeah boy. කරන්නාමු. යාළුවෝ අපිට නාගත්තා. දැන් මු පිය දාන්න නැද්ද? ඔන්න දැන් ප්‍රශ්නේ යාළුවෝ. දැන් මු පිය දාන්න නැද්ද? මූණ බලන්න නැද්ද? මේ කණ්ණාඩි කැඩිලා මෙලෝ රහන්නේ යාළුවනේ. මං හිතන්නේ දැන් ඒකත් ඉවරයි බලමු. අම්මට මේකට කකුල් දිනනද යාළුවෝ දැන් අතන හිටපු බෝනික් මෙතෙන්ට ගියා. දැන් මෙතන හිටපු එක මෙතෙන්ට ඇවිල්ලා. මොහප්පා ගඩවිල්ලා යන්නේ යාළුවෝ. හරියන්නේ ඒකත් ඉවරයි. දැන් බ්‍රෙක්ෆාස්ට් එක. කෑම කන්න කියනවා යාළුවනේ උදේ. යකෝ මේ බෝනික්කම් යාළුවනේ හැම වෙලේම මේ බෝනික්කයි මොකක් හරි සීන් එකක් තියෙන යාළුවනේ මූ කලින් තරන්න වාඩි වෙනවා මුට මොකක් හරි දිනන ලඩක්. බලමු අපිට කෑම කන්න කියලා තිබ්බා මොනවද කන්න තියෙන්නේ? ෆ්‍රෙෂ් මිල්ක් එකක් තියෙනවා. වෙන්න බෑ මං හිතන්නේ ඒක පෙන්නන්න. අර මොනවද අපිට බෝතලයක් තියෙනවා ඒක පෙන්නන්න ඉන්නේ. ටින්නක් තියෙනවා ඒක පෙන්නන්න ඉන්නේ. අපල් එක තියෙනවා ඒක පෙන්නන්න ඉන්නේ. මා යාළුවනේ යකෝ පිස්සෙක් නම් මේ වගේ කුඩු පණ පිටින් ඉන්න සත්තු කන්න දෙනවා මං කියන්නේ. මොකද්ද? මොකද්ද කියන්නේ? ඔව් තමයි අලු ඉරිසන් වැඩ. ඉරිසන් වැඩ කියන ඕඩ යාළු. මෙහි පිට පරිසම් දෙන වැඩ. පිස්සෙක් නම් මේ වගේ දරා කැම දාලා දීපංගු මේ කිරි ටිකක් කපල් ගෙඩියක්. කරන්න දෙන්නේ යාළු කන්න දෙනා මේක උනත් දැන්. බුදුහා මේ යාළු දැක්කම තප්පිරියම කොහොම කනවද දන්නේ නැහැ. ඔක එනවා යාළුවනේ කනවා කටින් කට. ඊය මැස්සොත් ඉන්නවා. එක්ක උයලවත් කවපන්කෝ අමුයෙන්ම කනවා යාළුවනේ. අම්මට හිරි ගුඩුසෙක් විතරේ යාළුවෝ බලක් කියනවා.
බඩ තාම ඇත්තු ඉන්න තාම කියන්නේ ගඳට දින යාළුවනේ. දැන් අපි බලමු ඊළඟ මොකද වෙන්නේ කියලා. බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තා. එකක් ගත්තා. ඒකෙන් පිළිස් මගේ දැන් යාළුවා බෙහෙත් බොන්න කියන්නේ දැන්. යාළුවා පිළිවෙලට රෙඩි කරන මේ වහලා. Yeah, boy. හරි. බලමු දැන් බෝනික් අතන ඉන්නවද කියලා. ආයෙත් තාම ඉන්නව ගිහිල්ලා නෑ. ඉතින් යාළුවනේ මේක තමයි මේ පිල්ස් කියලා තිබ්බ දැන්. ඔය තමයි බෙහෙත්. අම්මට සිරියනාල මුළු ඔක්කොම ඒකාලෝකමත් වෙලා ගියා. Oh my god! මොකක් හරි දෙයක් වුණා. මම හිතන්නේ අපි යාළුවනේ දෙවෙනි ඇක්ටිවිටි එකට ආවා. හරි තියාළුවනේ මගේ මේකේ පළවෙනි පාර්ට් එක ඉවරයි මෙතනින්. මේක යාළුවනේ දෙවෙනි පාර්ට් එකේ යට ඉන්නවා නිකන් චේන්ස් එකක් අරන් ඉන්න හොල්මලක් ඉන්නවා. අන්න චේන්ස් එක අරන් ඉන්නවා හොල්මලෙන් බේරිලා අර ඇඟේ පාර්ට් වගේක් තියෙන ඒ පාර්ට් ටික එකතු කරන්න ඕනේ යාළුවනේ. එතකොට අපිට තුනේ එකට යන්න පුළුවන්. මම හිතන්නේ එහෙමයක් තමයි තියෙන්නේ ඊළඟ පාර්ට් එකේ. ඔයාලට කුතුහලයක් තියෙනවා ඊළඟ පාර්ට් එක බලන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න. හොල්මන් ගේම් තවත් තියෙනවා නම් comment කරන්න යාළුවනේ. එහෙනම් යාළුවා අදට ගිහිල්ලා එන්න දෙවෙනි පාර්ට් එක ඉක්මනටම හම්බෙමු. Bye bye, Tata, goodbye, Gaya. Promise that you'll catch me later.